කොලයක් ගන්නකො අපි දැන් බලමුනේ විභාගෙට මොන වගේ වෙන්නද කියලා ඒ ටික බලමුනේ. කොලයක් ගන්න. දැන් මෙන්න මේව බලන්න ඕනි. අද කවද්ද? අද 27 දවස් තියෙනවනේ. පළවෙනි පාඩමේ සමූපාකාර සංගම් කොටස බලන්න. අම්මෝ කොහොමද මෙහෙම හරියටම විභාගයට කලින් කියන්නේ? මේක නම් පිස්සුවක්. ඒතර අනිවාර්යයෙන්ම පසේ භෞතික ලක්ෂණ දැනගෙන ඉන්න ඕනි. ඉතින් කොහොමද දැන් ඕගොල්ලෝ ව්‍යුහගත එකේ MCQ එකේ පාංශු සංඝටක khනිජ ඒවා දන්නවනේ. අර පාංශු සංඝටක භෝග වගාව කෙරේ වැදගත් වෙන ආකාරය වගේ එකක් දාන්න ඊට වැඩි. පාංශු සංඝටක භෝග වගාව කෙරේ බලපාන ආකාරයකොත් එම khනිජ ටික ඔක්කොම ලියන්න වෙනවා. නැති බව තමයි පේන්නේ. පාංශු සෞඛ්‍ය අනිවාර්යෙන් බලන්න. මොකද පාංශු හායනේ ඇහුවා කියලා කියන්නේ ඊළඟට තියෙන්නේ පාංශු සෞඛ්‍ය. පාංශු සෞඛ්‍ය පිරිහෙන්න හේතු වන්නේ පාංශු හායනේ. පාංශු හායනේ විච්ච පසක පාංශු සෞඛ්‍ය බිඳුව 0. 0 කියන්නේ මේ පාංශු සෞඛ්‍ය හොඳ නැහැ. ඒ නිසා ඊටාම භයානක එකක් තමයි මේ පාංශු සෞඛ්‍ය. දැන් ඕක BSc එකෙන් නිකන් එදා ටච් කරගෙන ගිහිල්ලා අඩෝ පළවෙනි ප්‍රශ්නෙම සුපිරියට ගෙස් කළා. ඒ ක්ලාස් එකට යන ළමයි නම් පට්ට ආතල් එකේ ඇති. ඊට පස්සේ අර පසේ භෞතික ලක්ෂණ අනිවාර්යෙන් ඕන. ඊට පස්සේ මං කිව්වේ පාංශු සෞඛ්‍යනේ. මේ පාංශු සෞඛ්‍ය නම් බරපතලයි. ඒ නිසා ඊළඟට බොහෝ විට පාංශු සෞඛ්‍ය වැදගත්කම පාංශු සෞඛ්‍ය පිරියෙන්නට හේතු ඒ වගේ ඒවා අහන්න පුළුවන්. ඊළඟට මේ මතකද රිවිෂන් එකේ බිම් මැනීම බිම් සැකසීම කරා මම ඒකේ කිව්වා එන්න ඕනි ඒවා. එතකොට අනිවාර්යෙන් මේ ජල සම්පාදන ක්‍රම ටික මතක තියෙන්න ඕනි. ඒ වගේ වාසි අවාසි කිව්වා. ඒ ටික බලන්න ජල සම්පාදන ක්‍රම ටික විස්තර කරන්නකොත් අර විදිහට විස්තර කරන්න වාසි අවාසි අහන්න පුළුවන්. ඉවරයි කියලාද හිතුවේ? ඉවර නෑ. තව තියෙනවා. මේක නම් පිස්සු හැදෙන පන්තියක්. බීජයක ජීවිතාවය කෙරෙහි බලපාන සාධක විස්තර කරන්න එන්න පුළුවන්. නිර්පාංශු වගා ක්‍රම ඒකේ NFT එක පොඩ්ඩක් බලාගෙන යන්න. ඊළඟට වල් පැලෑටි මතකද කිව්වා මේ ආක්‍රමණශීලී වල් පැලෑටි ඒගොල්ලෝ කාලයක් පුරා පවතින අනුවර්තන ටික ඒ ටික බලන්න. ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා ඒගොල්ලෝ දක්වන අනුවර්තන ටික ඒ ටික කරා. මතකද ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටි ව්‍යාප්ත වෙන්න හේතු. ඒක තමයි අනුවර්තන. ඊළඟට ඒ වගේ විශේෂ ලක්ෂණ කිව්වා අනුවර්තන තමයි. ඒ ටික අනිවාර්යෙන් බලන්න. රෝග ත්‍රිකෝණය මතකද? ඒතකොට ඒක බලන් යන්න පොඩි එකක් එන්න පුළුවන් MCQ වගේ. Adani gare sarega Adani gare sarega Adani gare sarega